සෑම් එකට තව ඉතුරු වෙලා තියෙන්නේ මාස 4ක් වගේ පොඩි කාලයක්. පොඩි කාලයක් කියවට හිතන්න දවස් විදිහට අපි ගත්තොත් අපිට තියෙනවා දවස් 120ක් වගේ සෑහෙන ලොකු ප්‍රමාණයක්. එතකොට ඔයාලට හිතෙනවා ඇති මාස 4 ඇතිද? විශේෂයෙන් සෙකන්ඩ් ට්‍රයි කරන්න ආපු කට්ටියට ඔයාලට හිතෙනවා ඇති මේ මාස 4 ඇති වෙයිද කියලා. ඒකට මට දෙන්න තියෙන උත්තරේ තමයි ඔයාලට මේකට කැප කරන්න පුළුවන් එෆර්ට් එක මත රඳා පවතිනවා කියන එක. මාස 4ක් කියන්නේ අනිවාර්යෙන්ම හරියට ටයිම් එක මැනේජ් කරගෙන වෙලාව නාස්ති නොකර ෆුල් එෆර්ට් එකෙන් වැඩ කරන සාමාන්‍ය ළමයෙක්ට A level syllabus එක ගොඩ දාන්න මාස 4 කියන්නේ හොඳටම ඇති කාලය. ඔයාට කරන්න තියෙන්නේ සතිය දවස් වලින් තමන් එක්ක වැඩ කරන්න තියෙන වෙලාවල් අඳුර ගන්න. ක්ලාසස් ඒවා මේවා ඇරෙන්න. ඒ වෙලාවල් ඊට පස්සේ සබ්ජෙක්ට්ස් තුනට බෙදලා සබ්ජෙක්ට්ස් තුන බැලන්ස් කරලා ගානට ප්ලෑන් එකක් හදාගන්න. හොඳ ප්ලෑන් එකක් වෙන්න ඕනේ. හරිද? මේ මාස 4 ඇතුලේ වැඩ ටික බැලන්ස් කරගෙන හොඳ ප්ලෑන් එකක් වෙන්න ඕනේ. එතකොට ඒ ප්ලෑන් එකට අනුව වැඩ කරන්න එෆර්ට් එකක් මේකට අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ලොකු එෆර්ට් එකක් දෙන්න ඕනේ. මොකද එක්සෑම් එක මේ පාර මාස 3.5කින් විතර ඉස්සරහට අවිල්ලානේ. එක්සෑම් එක කල්ලයි කියලා හිතන්න එපා. A level වෙද්දී සිලබස් එක ගොඩ දාලා ඒක බැලන්ස් කරගන්න නම් ඒ කැපකිරීම කරන්න වෙනවා අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්ම මාස 4 කියන්නේ A level syllabus එක ගොඩ දාන්න නැති බයෝ කරන ළමයෙක් වුණත් මැත්ස් කරන ළමයෙක් වුණත් මේ කාලෙ වෙද්දිත් ඔයා යම්කිසි ප්‍රමාණයක් කරලා නැත්තේ. ඒ අරෙනවා කොතන හිටියත් ඔයාට මාස 4ක් ඇති හරියට වැඩ කරොත් එක්සෑම් එක ගොඩ දාන්න. ඒක සම්පූර්ණයෙන්ම වෙලාව ඇතිද මදිද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා මේකට දාන එෆර්ට් එක මත. ළමයි ඔයාලා තවත් වෙන වැඩ කර කර වෙලාව නාස්ති කර කර ඉන්න හිතාගෙන ඉන්නවනම් මේක මාස 4න් කරන්න බෑ. හැබැයි ඔයාලා ටයිම් එක මැනේජ් කරගෙන හොඳ ප්ලෑන් එකකට වැඩ කරලා හොඳ එෆර්ට් එකක් දුන්නොත් මේක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. මාස 4 හොඳටම ඇති.